We'll bowl first. We'll bowl. සියල්ල මාට්ටු. ඉන්දියාව ලෝකයේ ඉදිරියේ කොන්වෙයි. ආසියානු T20 තරඟාවලියේ අවසාන මහා තරඟයේ ටොස් එකත් ඉන්දියාව හොර කරලා සියල්ල ලෝකයටම මාට්ටු වෙයි. හොර කරලා කප් අරගෙන වැඩක් නැහැ. ඕස්ට්‍රේලියානු දැවැන්තයන් කියයි. ආසියා කුසලානයේ අවසාන මහා තරඟය ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත් වූ අතර තරඟාවලිය ආරම්භයේ සිටම සින්දූර් මෙහෙයුම නිසා පාකිස්තානය සහ ඉන්දියාව අතර විරසකයන් ක්‍රීඩා පිටිය මැදද පැවතුණා. තරඟයේ අවසාන වීමෙන් පසු අතට නොදී ප්‍රතික්ෂේප කිරීම මුළු ලෝකයේම කතාබහට ලක් වුණා. ඉතින් එවන් පසුබිමක අවසාන මහා තරඟයේ කාසිය වාසිය පිළිබඳව ඉන්දියාව හොර කෙරුව බවට සමාජ මාධ්‍ය තුල කතාබහට ලක් වෙනවා. එහිදී ඉන්දියානු කණ්ඩායමේ නායක සූර්ය කුමාර් විසින් ටොස් එක උඩ දමන අතර පාකිස්තාන කණ්ඩායමේ නායකයා විසින් හෙඩ් ලෙස ආමන්ත්‍රණය කරනු ලබනවා. ටොස් එක දමන කාසිය ටිකක් දුරට විසිවන අතර එය ටොස් එක විනිශ්චය කරන පුද්ගලයා හෝ සූර්ය කුමාර් වැටුනේ හෙඩ් ද ටේල් ද යන දකින්නත් පෙර සූර්ය කුමාර් යාදව පළමුව පන්දු යවන ලෙසට තෝරා ගනු ලබනවා. පාකිස්තාන් නායකයාද ඒ පිළිබඳව එතරම් නිරීක්ෂණය නොකරන අතර අන්තර්ජාතික තරඟයක මෙලෙස හොර කරා වී යන්න දොහු හිතන්නේ නැතුව ඇති. ඉතින් ඉන්දියාව කලින්ම තීරණය කර තිබුණේ පළමුව පන්දු යැවීම වන අතර කාසිය වාසිය උරඟා බැලීම ස්ථීර වී තිබුණු බවයි සමාජ මාධ්‍ය තුල වාර්තා වී තිබුණේ. ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ඇතැම් ක්‍රීඩකයින් මෙන්ම විචාරකයින්ද පවසා තිබුණේ හොර කරලා කප් ගත්තට වැඩක් නැහැ ලෙසයි. ඉතින් ඒ වීඩියෝ රාමුවලින් ටොස් එක හොර වී ඇති බව පෙනෙන අතර ඔයාලටත් මේ සම්බන්ධයෙන් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.